අමාලි මිරිස් පැල 10ක් සිටවන විට දිලිනි මිරිස් පැල 8ක්ද දිලිනි මිරිස් පැල 4ක් සිටවන විට කුමාරි මිරිස් පැල 6ක්ද සිටවන. කුමාරි පැල 6ක් සිටවන විට අමාලි සිටවන මිරිස් පැල ගණන කීයද? හරි. දැන් මෙතන ඉන්නවා 3 දෙනෙක්. අමාලි මිරිස් පැල 10ක් සිටවන විට දිලිනි මිරිස් පැල 8ක්ද දිලිනි 4ක් සිටවන විට කුමාරි මිරිස් පැල 6ක්ද සිටවන. අපි මෙතන ඉස්සෙල්ලා මේ නම් තුන ලියගමු. අමාලි දිලිනි කුමාරි. ඔන්න මම දැන් අපි මේකේ තියෙන මේ සංඛ්‍යා ටික දාගන්නවා. අමාලි මිරිස් පැල 10ක්. 10ක් සිටවන විට දිලිනි මිරිස් පැල 8ක් සිටවන. 8ක් සිටවන. ඊළඟට දිලිනි මිරිස් පැල 4ක් සිටවන විට කුමාරි 6යි. එතකොට මේ ගොඩේ කුමාරි ගැන කියලා නැහැ. එතකොට කුමාරි නැති හින්දා අමාලි 10ක් සිටවද්දි දිලිනි 8යි. නමුත් කුමාරි ගැන එතන සඳහන් වෙන්නේ නැහැ. මම ඒ පේළිය කුමාරිට ඉරක් ගහගත්තා. ඊළඟට නැවත කියනවා අපිට දිලිනි මිරිස් පැල 4ක් සිටවන විට. ඔන්න මම දිලිනි යටින් ඒක දාගත්තා. දිලිනි 4ක් සිටවන විට කුමාරි මිරිස් පැල 6ක් සිටවයි. ඒක දෙලින් මම ඒ 6 දාගත්තා. ඒ පේලේ අමාලි ගැන කියවෙන්නේ නැහැ. ඒක නිසා මම එතෙන්ට ඉරක් ගහගත්තා. දැන් අපෙන් අහනවා කුමාරි පැල 6ක් සිටවන විට අමාලි සිටවන පැල ගන්න. මෙන්න මෙතන තමයි අපේ ගැටලුව. මෙතන අහනවා කුමාරි පැල 6ක් සිටවද්දී අමාලි සිටවන මිරිස් පැල ගන්න. මේ වගේ ගණනක දැන් බලන්න මට මේ දිලින්ද ළඟ ආව සංඛ්‍යා දෙක. මෙතන ආවෙත් නෑ මට දෙකක්, මෙතන ආවෙත් නෑ. මෙන්න මෙතනින් තමයි මම ගැටලුව හදන්න ආරම්භ කරන්නේ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මම බලනවා. මෙතන 8 අපිට මේ පැත්තෙනුත් බලන්න පුළුවන්, මෙහෙනුත් බලන්න පුළුවන්. 8 4 වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා 8 දෙකෙන් බෙදිලා 4 වෙනවා. 4 දෙකෙන් ගුණ වෙලා 8 වෙනවා. බෙදුණා නම් අනිත් පැත්ත ගුණ වෙනවා. එහෙනම් මට ඕනේ හොයාගන්න මේ සිද්ධ වෙච්ච දේම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ සංඛ්‍යාවල මේ අනුපාතයක් මෙතන ඉන්නේ. මේක දෙකෙන් බෙදිලා මෙතෙන්ට ආවනම් මේකත් දෙකෙන් බෙදිලාම තමයි මෙතෙන්ට. එහෙනම් මම 10 බෙදනවා දෙකෙන්. 10 බෙදනවා දෙකෙන්. 10ට දෙවරක් 5යි. එහෙනම් මෙතන පිළිතුර එන්නේ 5. පිළිතුර මම මෙතන උඩින් දාන්නම් 5. එහෙනම් මෙතන කුමාරි මිරිස් පැල 6ක් සිටවන විට අමාලි හිටවන මිරිස් පැල ගන්න 5යි. පිළිතුර 5. ඊළඟට මේකෙම මෙන්න මෙහෙමත් අහනවා. අමාලි මිරිස් පැල 10ක් සිටවන විට කුමාරි සිටවන පැල ගණන කීයද? අන්න මෙතන අහනවා අමාලි මිරිස් පැල 10ක් සිටවන විට කුමාරි සිටවන මිරිස් පැල ගණන. ඔන්න ඒකේ දෙවෙනි කොටස විදියට මේ පළවෙනි කොටස දෙවෙනි කොටස විදිහට අපෙන් එහෙම අහනවා. එහෙනම් දැන් මේ සම්බන්ධතාවයම තමයි මම ගන්නේ. එහෙනම් මෙතන 4 දෙකෙන් ගුණ වෙලා 8 වුණා. 5 දෙකෙන් ගුණ වෙලා 10 වුණා. එහෙනම් මම මෙතන 6 දෙකෙන් ගුණ කරනවා. එතකොට කුමාරි සිටවන මිරිස් පැල ගන්න එනවා. 6 ගුණ කිරීම 2 6 වරක් 2 12. එතකොට අපිට මෙන්න මෙතනට එනවා 12. එහෙනම් අමාලි මිරිස් පැල 10ක් සිටවන විට කුමාරි සිටවන මිරිස් පැල ගණන 12යි. මේවල නිතරම අපි බලන්නේ මේ සම්බන්ධතාවය. හැමතිස්සෙම මෙතන සම්බන්ධතාවය මේ දෙකක් එන තැනින් තමයි අපි ගාන හදන්න පටන් ගන්නේ.